හරි පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ වසඹ රජතුමා ගැන. හරිද? අපි කතා කරා එතකොට පණ්ඩුකාභය කතා කරා, දේවානම්පිය තිස්ස කතා කරා, ඊට පස්සේ ගිය සතියේ කතා කරා දුටුගැමුණු. මේ සතිය අපිට තියෙන්න ඕන දැන් කතා කරන්න පුතේ වසඹ රජතුමා ගැන. රයිට්? එහෙනම් ඔයා ගිය සතියේ නෝට් එක ලියලා අවසන් කරපු තැනින්ම අද ලියා ගන්නමයි පුතේ අනුමාත්‍රිකාව. අද දවසේ මාතෘකාව දිනය දාලා ලස්සනට මාතෘකාව ලියාගෙන වැඩ පටන් ගමු. පුතේ වසඹ රජතුමා එහෙම නැත්නම් වසඹ රජු කියලා මාතෘකාව ලියා ගන්න. වසඹ රජතුමා ගැන කතා කරනකොට මගේ පුතේ වසඹ රජතුමා අපිට වැදගත් වෙන්නේම ඊටාම සුවිශේෂී වූ කාරණා කිහිපයක්ින්දා වසඹ රජතුමාමයි පුතේ අපිට වැදගත් වෙනවා. right? අපි දැන් කතා කරපු පණ්ඩුකාභය, දේවානම්පිය තිස්ස, ඊට පස්සේ එතනින් ගියාම පස්තාව කතා කරා අපි දුටුගැමුණු. මේ රජවරුන් පුතේ ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨ ක්‍රියාවලින් සිදු කරපු ඉඳ තමයි ඒ රජවරුන් ගැන අපි කතා කරන්නේ. ඒ වගේම වසඹ කියන්නේ පුතේ ඉතිහාසය තුල එක්තරා විදියට ඔයාලගේ භාෂාවෙන්ම කියනවා නම් චරිතයක් පුතේ. වැද්දෙක්. ඇයි මෙයා වැද්දෙක් වෙලා තියෙන්නේ, චරිතයක් වෙලා තියෙන්නේ? ඇයි මෙයා ගැන අපි කතා කරන්නේ? මේ වසඹ රජුරුවෝ, දුටුගැමුණු රජුරුවෝ මීට අවුරුදුමයි පුතේ බර ගානකට කලින් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ගැන පුතේ අපි අදටත් කතා කරන්නේ ඒ මිනිස්සු ඒ දවස්වල කරලා තියෙන දේවල් අපිට අදත් භුක්ති විඳින්න පුළුවන් හින්දා. ඒ මිනිස්සු හදපු වැව් ටික අදත් අපි ඒ වැව් වලින් නානවා. අදත් ඒ වැව් වලින් පුතේ අපි කුඹුරු ටික පෝෂණය කරගන්නවා. ඒ මිනිස්සු හදපු වෙහෙර විහාර වලට අපි අදත් වන්දනාමාන කරනවා. අන්න ඒ හින්දා වැදගත් විදියට මේ මිනිස්සු පුතේ අනාගත පරම්පරාව උදෙසා ක්‍රියා කරපු හින්දා තමයි අදත් අපි මේ මිනිස්සු ගැන කතා කරන්නේ. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන. මෙයා තමයි පුතේ වසඹ රජතුමා. වසඹ රජුරෝ ගත්තාමයි පුතේ දැන් ලංකාවේ වගේම ඉන්දියාවේ වගේ ලෝක ඉතිහාසය තුලත් රජවරුන් බිහි වෙනකොටමයි පුතේ ඒ රජවරුන්ට රාජවංශ තිබිලා තියෙනවා. රාජවංශ වලින් තමයි රජවරුන් බිහි වෙන්නේ. එතකොටමයි පුතේ මේ වසඹ කියන රජතුමාමයි පුතේ ලම්බකරණ මොකද්ද? ලම්බකරණ රාජවංශයේ ආරම්භක පාලකයා. පුතේ ලම්බකරණ කියන රාජවංශයේ ආරම්භකයා පළවෙනි කෙනා පුතේ ස්ටාර්ට් එක ගත්ත කෙනා ආරම්භකයා තමයි වසඹ කියලා කියන්නේ. වසඹ රජතුමා ගැන කතා කරනකොට අපිට හම්බෙන පළවෙනි වැදගත්ම කාරණාව තමයි මගේ පුතේ වසඹ රජතුමා ලම්බකරණ රාජවංශයේ ආරම්භක පාලකයා. බලලා කුණුවarpේම ලියා ගන්න නෑ. හරියට ලියා ගන්න ඕන ලම්බකරණ රාජවංශයේ ආරම්භක පාලකයා. right? ඒ විතරක් නෙමෙයි වසඹ රජතුමා ගැන ගත්තට පස්සෙමයි පුතේ වසඹ රජතුමා කියලා කියන්නේ ලංකාව තා විධිමත් විදියට පාලනය කරන්න, ලංකාවේ රට ඇතුලේ ඉතාමත් විධිමත් විදියට තමන්ගේ පාලන ක්‍රමවේදය ගෙනියන්න නිරන්තරයෙන් උත්සාහ කරපු රජ කෙනෙක්මයි පුතේ. අනෙක් රජවරුන්ට වඩා තමන්ගේ පාලන කාලය තුල තමන්ගේ රට ඇතුලේ තමන්ගේ පාලනය පුතේ ඉතා විධිමත්ව ගොඩනගාගෙන යන්න, ඉතා විධිමත්ව පාලනය කරගෙන යන්න උත්සාහ කරපු රජ කෙනෙක් තමයි මයි පුතේ වසඹ කියලා කියන්නේ. මෙයාගේ උත්සාහය කොච්චරද කියනවා නම් මයි පුතේ වසඹ රජතුමාමයි පුතේ ලංකාවේ ප්‍රථම වතාවට පළාත් බෙදා පාලනය කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ කියන්නේ දැන් ඔයා ඉන්නවා නම් මධ්‍යම පළාතේ, තව දරුවෙක් ඉන්නවා සබරගමු පළාතේ, මම ඉන්නවා වෙන පළාතක, යාපන එක පළාත් තියෙනවනේ මගේ පුතේ දැන් බෙදලා. ඒ දවස්වල මේ වගේ පළාත් ගොඩාක් තිබුණේ නැහැ. පළාත් කිහිපයක් තිබුණේ. කොහොම හරි මේ පළාත් බෙදීමේ ක්‍රමවේදය පුතේ ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ වසඹ රජතුමා. ඇයි මෙයා මේ පළාත් බෙදලා පාලනය කරන්නේ? මයි පුතේ පළාත් බෙදලා පාලනය කරාන් පස්සේ ලේසි පාලනය කරන්න. ඔක්කොම බදාගෙන පාලනය කරන්න ගියාන් පස්සේ හැමදේම රජතුමා හොයලා බලන්න ඕන. හැබැයි පළාත් බෙදලා පාලනය කරාන් පස්සේ ඒ පළාතට පුතේ කවුරු හරි ප්‍රාදේශීය පාලකයෙක් පත් කරන්න පුළුවන්. ඊට පස්සේ එයාට වැඩ පවරන්න පුළුවන්. ඔයා හරියට මේ වැඩේ කරන්න ඕන. කරේ නැත්තම් දඬුවම් දෙනවා. right? ඒ වගේ පුතේ ලංකාවේ පාලනය කිරීමේදී ලංකාව පළාත් වලට බෙදා පුතේ විධිමත්ව පාලනය කරන පාලන ක්‍රමවේදය ආරම්භ කරන්නේ මෙන්න මේ කියන වසඹ කියන රජතුමා. right? දැන් මොකද්ද? ලම්බකරණ රාජවංශයේ ආරම්භක පාලකයා. ඊට පස්සේ පුතේ ලංකාව පළාත් වලට බෙදා පාලනය කිරීමේ ආරම්භකයා. එහෙම නැත්නම් පළාත් වලට බෙදා පාලනය කිරීම පුතේ ආරම්භ කළේ මේ රජතුමා.
ඒ විතරක් නම් බැරිය පුතේ. වසඹ රජතුමා පුතේ තමන්ගේ පාලන ක්‍රමවේදය කොච්චර හොඳට ගෙනිච්චද කියනවා නම් වසඹ රජතුමා පුතේ තමන්ගේ පාලන කාලය තුල අය කළ යුතු සියලුම බදු පුතේ ඊටාම ක්‍රමවත්ව ඊටාම විධිමත්ව අය කරගත්තා. අනිසි ලෙස නෙමෙයි, ජනතාව පීඩාවටපත් කරලා නෙමෙයි. හැබැයි බදු ගෙවන්න ඕන මිනිස්සුන්ගෙන් මේ බදු ටික පුතේ ඊටාම ක්‍රමවත්ව එක එක ක්‍රමවේද සකස් කරලා ඊටාව විධිමත්ව තමන්ගේ රජයට ලැබෙන්න ඕන බදු ටික පුතේ මේ ජනතාවගෙන් අය කරගත්තා. අනෙකුත් රජවරුන්ට සාපේක්ෂව වසඹ කියලා කියන්නේමයි පුතේ පාලන ක්‍රමවේදයේදී තමන්ගේ පාලනය ඉතා විධිමත්ව ගෙන යන්න උත්සාහ කරපු රජ කෙනෙක්. මෙයා පළාත් බෙදලා පාලනය කිරීම ආරම්භ කරා. ඒ විතරක් නෙවෙයි පුතේ ඒ ප්‍රදේශවල බදු මුදල් අය කර ගැනීම ඉතාම විධිමත්ව ක්‍රමවත්ව කරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි මෙයා පුතේ අර තිබිච්ච කුඩා වැවුනේ දැන් මේ තියෙන්නේ අපි කිව්වේ කුඩා වැවුනේ දැන් තියෙන්නේ මේ කුඩා වැව් වෙනුවට පුතේ මෙයා විශාල වැව් විදි කිරීම ආරම්භ කරා. මෙයා කල්පනා කරා පොඩි වැව් වල කුඩා වැව් වල පුංචි පවුල් ජීවත් වෙනවා නම් කුඩා වැව් හදාගෙන ඒවට පුංචි පවුලක් නිර්මාණය වෙලා ඒ කට්ටිය ජීවත් වෙනවා නම් මගේ පුතේ මේ මිනිස්සුන්ට මීට වඩා ලේසියිනේ මේ පවුල් 100ක් 200ක් 300ක් එහෙම නැත්නම් පවුල් 500ක් විතර එකතු වෙන ගණක් බලලා ලොකු වැවක් හැදුවා නම් ඒ මිනිස්සු ඔක්කොම මේ වැවෙන් ජීවත් වෙනවනේ. අනේ මේ මිනිස්සුන්ට තනි වැව් නඩත්තු කරන්න ඕනේ නෑනේ. පුතේ වසඹ රජතුමා මේ ගැන කල්පනා කරලා පුතේ විශාල වැව් ඔයා මේ අද දකින ලොකු විශාල වැව් නිර්මාණය කිරීමේ ආරම්භකයා පුතේ. ඒ ලොකු වැව කියන concept එක ලොකු වැව කියන සංකල්පයමයි පුතේ මුලින්ම හඳුන්වලා දුන්නේ මුලින්ම ලොකු වැව් නිර්මාණය කරේ පුතේ වසඹ රජතුමා. මෙයා පුතේ වැව් 11ක් විතර නිර්මාණය කරලා තියෙනවා කියලා සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා. සෙල්ලිපි වලින් අනාවරණය වෙනවා. මෙයා මේ නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ වැවුමයි පුතේ 11ක් විතර නිර්මාණය කරලා තිනවා කියලා අන්න පුතේ අපිට අනාවරණය වෙනවා. බලන්න මෙයා තමන්ගේ ජනතාව පිළිබඳව කොච්චර හිතලද කියලා. ඇත්තම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් මගේ පුතේ. ඒ විතරක් නෙවෙයි මේ කුඩා වැව් වෙනුවට විශාල ප්‍රමාණයේ වැව් විදි කරන්න තවත් හේතුවක් මේ වසඹ රජතුමාගේ කාලයේදී සිද්ධ වුණා. මේ කාලෙදිමයි පුතේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා කියන ගංගා නිම්නයේ ක්‍රිෂ්ණා කියලා ගඟක් තියෙනවා දකුණු ඉන්දියාවේ. ක්‍රිෂ්ණා නදිය කියලා අපි කියනවා. මේ ක්‍රිෂ්ණා කියන ගඟේ පුතේ මිටියාවතේ ගඟේ දෙපැත්තේ හිටපු පුතේ ජනතාවට මහා නියඟයක් හැදෙන්න ගත්තා. මහා නියඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණාමයි පුතේ. මේ නියඟය කොච්චර දරුණුවාද කියනනම් මයි පුතේ මේ ක්‍රිෂ්ණා කියන ගඟ දෙපස තිබිච්ච සියලුම කෘෂිකර්මාන්තේ භවභෝග ඉරිංගු ඊට පස්සේ මයි පුතේ බාර්ලි ඊට පස්සේ වී මේ සියලු දේවල් මයි පුතේ නැති වෙලා ගියා. අන්න පුතේ ඒ අවස්ථාවේදී වසඹ රජතුමාට තේරුණා මේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕන. ඒ වගේම අපි දියුණු වෙන්නත් පුළුවන්, අපිට ලාභයක් හොයා ගන්නත් පුළුවන් කියලා. අන්න පුතේ වසඹ රජතුමා මොකද්ද කරේ? විශාල ප්‍රමාණයේ වැව් හදලා ඒ වැව් හරහා පුතේ ජලය ලබා දීලා විශාල විදියට වගා කරන්න පටන් ගත්තා. ඒ වගා කරන ලද ධනය පුතේ වගා කරන ලද ධාන්‍ය ඉරිඟු වේවා, බාර්ලි වේවා, ඊට පස්සේ පුතේ සහල් වේවා මේ සියලුම වගා කරන ලද ධාන්‍යමයි පුතේ මෙන්න මේ දකුණු ඉන්දියානු ප්‍රදේශ වලට පුතේ අලෙවි කරලා විශාල ලාභයකට උපයා ගත්තා. අන්නේ මෙන්න මේ ඇතිවේ දකුණු ඉන්දියාවේ ගංගා නිම්නයේ ආහාර හිඟයට පිළියමක් විදියට පුතේ ඒ ආහාර හිඟයට කරන උදව්වක් විදියටත් පුතේ මේ වසඹ රජතුමා මහා වැව් විදි කරන්න පටන් ගත්තා. ඔච්චරයි වසඹ ගැන ඉගෙන ගන්න තියෙන්නේ අපිට. රයිට්? ඔච්චරයි තියෙනවා වසඹ ගැන ඉගෙන ගන්න. වසඹ කියන්නේම මයි පුතේ ලම්බ කරන රාජවංශයේ ආරම්භක පාලකයා. ඒ විතරක් නෙවෙයි වසඹ කියන්නේ මයි පුතේ මහා වැව් තැනීමේ ආරම්භක පාලකයා. හරි. මෙයා මහා වැව් 11ක් විතර හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා පුතේ ලංකාවේ පාලනය විධිමත් කරන්න මොකද්ද කරලා තියෙන්නේ? පළාත් වලට බෙදා පාලනය කරලා තියෙනවා. බදු මුදල් ක්‍රමවත් අය කරගෙන තියෙනවා මයි පුතේ. මෙයා පුතේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගංගා නිම්නයේ ඇතිවෙච්ච ආහාර හිඟයට පිළියමක් වශයෙන් පුතේ පිළිතුරක් වශයෙන් මෙයා මේ ගොඩනගා ගත්ත පුතේ විශාල වැව් වල ජලය හරහාමයි පුතේ මේ
භවභෝග කුෂිකර්මාන්තයේ ධන ධාන්‍ය නිෂ්පාදනය කරලා දකුණු ඉන්දියාවට විකුණලා විශාල ලාභයක් ලබලා තියෙනවා. මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි වසඹ රජතුමා කියලා කියන්නේ. එහෙනම් අපි වසඹ රජතුමා ගැන මෙන්න මෙහෙම ලියාගෙන ඊළඟට යනවා පළවන විජයබාහු ගැන කතා කරන්න. ලම්බකරන රාජ්‍ය වංශයේ ආරම්භක පාලකයාය. ඒකටම ලියාගෙන යනවා රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කිරීමට වසඹ රජු කටයුතු කර ඇත. ඒකටම ලියනවා මේ වසඹ රජතුමා මගේ පුතේ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් පිටුවලා තියෙනවා. අර දැන් ලංකාව ගත්තාම මෙහෙම එක රජ කෙනෙක් පුතේ ලංකාවේ දකුණේ සෙල්ලිපි පිටවලා තියෙනවා. මෙන්න නැගෙනහිරට යන්නත් සෙල්ලිපි පිටවලා තියෙනවා. බස්නාහිරයි උතුරයි හැම තැනම යා සෙල්ලිපි පිටවලා තියෙනවා. right මේ සෙල්ලිපි පුතේ හැමතැනම පිටුවීම මගින් අපිට අනාවරණය වෙන්නේ මේ රජතුමාට ලංකාවේ ඕන තැනක තමන්ගේ පාලන බලය ගෙන යෑමේ හැකියාව තිබිලා තියෙනවා. ලංකාවේ හැම ප්‍රදේශයක්ම තමන්ගේ අතට නතු වෙලා තියෙනවා. නේද? දැන් ඉතින් මෙතන මේ උඩරට රාජධානියේ රජ කරන රජ කෙනෙක්ට තමන්ගේ බලය පුතේ දකුණේ තිබ්බේ නැත්නම් දකුණේ සෙල්ලිපියක් පිටවන්න විදියක් නැහැනේ. දකුණේ වෙන පාලකයෙක් හිටියනම් ඒ වගේම උතුරේ වෙන පාලකයෙක් හිටියනම් එයාට උතුරේ සෙල්ලිපියක් පිටවන්න විදියක් නැහැනේ. right හැබැයි මේ වසඹ රජතුමාගේ සෙල්ලිපිමයි පුතේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් හම්බ වෙනවා. වසඹගේ සෙල්ලිපි. වසඹ. ඒකෙන් අපිට අනාවරණය වෙන්නේ මේ වසඹ රජතුමාගේ පුතේ පාලනය ලංකාවේ හැමතැනම තිබුණා කියලා. එහෙනම් අපි ඒකත් ලියා ගන්නවා මෙන්න මෙහෙම කෙටියෙන්. දිවයින පුරා හමුවන වසඹ රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපි වලින් අනාවරණය වේ. අලුත් ඡේදයකට මෙහෙම ලියනවා ලංකාවේ පළාත් බෙදා පාලනය කිරීම විධිමත් කිරීමද වසඹ රජු විසින් සිදු කළේ. මේ රජුගේ කාලය තුල රජයේ බදු අය කර ගැනීම විධිමත් කර ඇත. අලුත් ඡේදයකට ලියනවා විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම සඳහා පුරෝගාමී වූයේ. ඒ කියන්නේ පුතේ ආරම්භ කරා කියන එක පළවෙනියා වුණා කියන එක. පුරෝගාමී වූයේ වසඹ රජුය. විශාල වැව් 11ක් පමණ ඉදිකර බව වංශ කතාවල සඳහන් වේ. අලුත් ඡේදයෙන් ලියනවා මේ සඳහා හේතු වූයේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයට පිළියමක් ලෙස මෙරට නිපදවන ධාන්‍ය සඳහා විශාල ඉල්ලුමක් පැවතීම වේ. මෙන්න පුතා වසඹ කරපු මූලික කාරණා ටික තමයි අපි ඔය කතා කරලා තියෙන්නේ. right දැන් ලියනවා මෙයා මේට අමතරව පුතේ කරලා තිනවා වෙහෙර විහාර ඉදි කරලා තිනවා භික්ෂූන් වහන්සේලාට පුතේ සිව්පස සපයා ගැනීම සඳහා දීමනා දීලා තිනවා මුදල්. right ඔය වගේ අර සාමාන්‍ය රජ කෙනෙක් පුතේ කරන ක්‍රියාවලියත් මෙයා කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි ඒකත් ලියනවා කරුණු දෙකකින් විතර ලියලා අවසන් කරනවා. එන්න අලුත් ඡේදයකට මීට අමතරව බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම කමාදාර ලියන්නමයි පුතේ. භික්ෂූන් වහන්සේලාට සිව්පසය සපයා දීම සඳහා දීමනා ලබා දීම. වසඹ රජතුමාමයි පුතේ ඔන්න ඔය විදිහට ඉන්නත් එක්කම මෙයා තව වැඩක් කරා. වට මතකද මං කිව්වා අර පළාත් බෙදලා මෙයා තමන්ගේ පරිපාලන දිස්ත්‍රික්කමයි පුතේ පාලනය කරන්න මෙයා try කරා කියලා උත්සාහ කරා කියලා. උදාහරණ සපයලා තිනවා පුතේ යාපනය ප්‍රදේශය නැත්නම් යාපනය දිස්ත්‍රික්කය පුතේ. දැන් අපි මෙයා කියලා තියෙනවානේ පළාත් වලට බෙදලා දිස්ත්‍රික් වලට බෙදලා මෙයා පාලනය කරා කියලා. දැන් මේ යකා කිව්වට අපි දන්නේ නැහැ ඇත්තටම මෙයා කරලාද කියලා. අන්න පුතේ මෙයා ඇත්තට මේ දේවල් කරලා කියලා අපිට අනාවරණය වෙනවා. මෙන්න මේ උදාහරණය. මොකද්ද? පුතේ යාපනය දිස්ත්‍රික්කයේ නැත්නම් යාපනය ප්‍රදේශයේ දැන් ඔය මං කිව්වේ පාලනය කරා කියලා පළාත් වලට බෙදලා යාපනය ප්‍රදේශයේ පුතේ පාලනය කිරීම සඳහා ඇමතිවරයා විදියට පුතේ වසඹ රජතුමා පත් කරලා තියෙන්නේ
ඍෂිගිරි නම් ඇමතිවරයා තමයි පුතේ පත් කරලා තියෙන්නේ වසඹ රජතුමා යාපනයේ ප්‍රදේශය පාලනය කරන්න වසඹ රජතුමාගේ කාලයේදී. වසඹ රජතුමා පුතේ පළාත් වලට දිස්ත්‍රික් වලට බෙදලා එයා පාලන කටයුතු කරේ නැත්නම් එයාට අවශ්‍යතාවයක් නැහැ නේමයි පුතේ ඇමතිවරයෙක් පත් කරලි වෙලා ඍෂිගිරි කියලා තැනැත්තෙක් පත් කරලි වෙලා යාපනයේ ප්‍රදේශය පාලනය කරන්න කියලා කියන්නේ. එයාගේ තනි කැමැත්තට නෙමෙයි. රජතුමාගේ අනුදැනුම යටතේ රජතුමාගේ වැඩපිළිවෙල රජතුමාට යාපනයට කියලා පාලනය කරන්න බැරි වෙන හින්දා අන්න පුතේ වසඹ රජතුමා වෙනුවෙන් පාලනය කරන්න ඍෂිගිරි කියලා තනත්තා පත් කරලා තියෙනවා පුතේ වසඹ රජතුමාගේ කාලයේදී. මේක අපිට අනාවරණය වෙනවා පුතේ. ඔයාලට මතකද වල්ලිපුරම් රන් සන්නස කියලා පුතේ හම්බ වෙනවා සෙල්ලිපියක්. අන්නේ සන්නසේ සෙල්ලිපිය පුතේ සඳහන් වෙනවා අභිලේඛනයේ සඳහන් වෙනවා. මයි පුතේ මෙන්න මේ කියන විදිහට වසඹ රජතුමාගේ කාලේ යාපනයේ දිස්ත්‍රික්කයේ එනතන යාපනයේ ප්‍රදේශයේ ඍෂිගිරි නැමැති ඇමතිවරයා විසින් පාලනය කරන ලදී කියලා. right ඒ විතරක් නෙවෙයි පුතේ තවත් කරුණක් තියෙනවා මේ වසඹ රජතුමාගේ කාලෙදී. වසඹ රජතුමාගේ කාලෙදී පුතේ නාගදීපයට කියලා තියෙන්නේ නකදිව කියලා. නකදිව right වසඹ රජතුමා සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි. අපි මේ කරුණු දෙකත්මයි පුතේ ලියනවා ලස්සනට මෙන්න මෙහෙම. right ලියා ගන්න අනුච්ඡේදකින් පරිපාලන දිස්ත්‍රික්ක වෙන්කොට ඒ දිස්ත්‍රික්ක සඳහා ඇමතිවරුන් පත් කර ඇත. අන්න පුතේ පත් කර ඇත කියලා එන්න පල්ලෙහාට උදාහරණ කියලා ලියා ගන්නවා. අපි පත් කරපු ඇමතිවරයෙක් උදාහරණයක් විදිහට ලියා ගන්නවා. ඍෂිගිරි ගැන ලියා ගමු මෙන්න මෙහෙම. යාපනය ප්‍රදේශය පාලනය කරන ලද්දේ ඍෂිගිරි නම් ඇමතිවරයා විසින් බව වල්ලිපුරම් රන්සන්නසේ දක්වා ඇත. right නැවත පුතේ අවසන් කරන අනුච්ඡේදයකින් මෙන්න මෙහෙම. මේ කාලයේදී යාපනය අර්ධද්වීපය හඳුන්වා ඇත්තේ නකදිව ලෙසය. right ඊළඟට ඔයා ලියා ගන්නමයි පුතේ අපි කතා කරන අවසාන රජතුමා පළමු වන විජයබාහු රජු. පුතේ පළමු වන විජයබාහු රජු. right පුතේ ලංකා ඉතිහාසයේ රජවරු විශාල ප්‍රමාණයක් හිටියට අපේ මුළු ලංකාවම මේක තේරුම් ගන්න. ලංකා ඉතිහාසයේ පුතේ රජවරු විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. හරියට ඔයාලා ඉස්කෝලේ අවුරුද්දෙන් අවුරුද්ද ශිෂ්‍ය නායකයෝ නිර්මාණය වෙනවා වගේ. හැම අවුරුද්දකම ශිෂ්‍ය නායක මණ්ඩලයක් ඉන්නවනේ. ඒ හැමෝම ශිෂ්‍ය නායකයෝ. ප්‍රිෆෙක්ට්ලා. හරිනේ ඔයාලගේ භාෂාවෙන්. මේ කට්ටියමයි පුතේ ඒ වගේ ලංකාවේ රජවරු පුතේ විටින් විට පුතේ බිහි වෙලා තියෙනවා. ඒ කට්ටියමයි පුතේ පාලනය කරලා තියෙනවා. ඒ කට්ටියගේ පාලන කාලය අවසන් වෙලා ඒ කට්ටිය මැරුණාට පස්සේ තවත් අලුත් පාලකයෙක් බිහි වෙලා තියෙනවා. මෙහෙම පාලකයෝ පුතේ විශාල ප්‍රමාණයක් බිහි වුණාට මෙන්න මේ මුළු ලංකාවම තමන්ගේ අපේ මුළු ලංකාවම පුතේ තමන්ගේ තනි පාලනයට අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මුළු ලංකාවම එක්සේසත් කරලා තියෙන්නේ පුතේ ඔන්න ඔය පාලකයන්ගෙන් 4 දෙනෙක් විතරයි. එක්කෙනෙක් තමයි දුර්ගමුණු රජතුමා. අනිත් කෙනා තමයි මයි පුතේ පළමු වන විජයබාහු රජතුමා. මේ යන කතන්දරේ. හරිද? පුතේ පළමු වන විජයබාහු රජතුමා බලන්න ඔයා දන්නේ නැති රජවරු කරපු කොච්චර වැඩද කියලා හරිද? මේ බලන්න. ආන්නමයි පුතේ. ලංකාවේ ප්‍රථම රාජධානියනේ අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ. පළමු වන විජයබාහු රජතුමා පුතේ ගොඩනැගි කියන්නේ පළමු වෙන විජයබාහු රජතුමා කුමාරයා කාලේ ඉඳලා පුතේ නිර්මාණය වෙවි මෙයා රජ කෙනෙක් බවට පත් වෙන අවස්ථාව වෙනකොට අනුරාධපුර රාජධානිය පුතේ චෝල ඉන්දියාවේ චෝල කියන ආක්‍රමණිකයන්ගේ පුතේ ආක්‍රමණ වලට ලක් වෙලා අනුරාධපුර රාජධානිය පුතේ විනාශ වෙලා තිබුණේ. අනුරාධපුර රාජධානිය අපි කියනවා බිඳ වැටිලා තිබුණේ. පරිහානියටපත් වෙලා තිබුණේ. මේ පරිහානියටපත් වෙමින් යන ගමන් තමයි තිබුණේ. right ඕනම රාජධානියක එහෙම නැත්නම් ඕනම සිදුවීමක පුතේ දැන් ඕනම දෙයක පුතේ ගමන් මග මේ වගේ. right ඕනම දෙයක ගමන් මග ප්‍රස්ථාරයක ඇන්දොති. මෙතන බිඳුව මෙහෙම අපි උඩට ඇඳගෙන යන නිකන් 10 20 10යි 20යි 30යි ආවම ඇඳගෙන යනවා. මේ තේම තියනවා හරිද?
හරි. ඒව හිතන්න එපා. right? රාජධානියක පුතේ රාජධානියක් නිර්මාණය වීම සහ බිඳ වැටීම කියන්නේත් මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට මතකද මම එක දවසක් කිව්වා ඉතිහාසය කියන්නේ සියලු විෂයන් අන්තර්ගත ගෘහයයි කියලා. මෙන්න ඒක තන්ත්‍රයට උදාහරණ. පුතේ අනුරාධපුර රාජධානිය ආරම්භ කළාන් පස්සේ පණ්ඩුකාභය රජතුමා මේ පුතේ අනුරාධපුර රාජධානිය ටිකින් ටික උඩට යන්නේ. වැටෙන්නේ නැහැ පල්ලෙහාට උඩට යන්නේ. මේ අතරතුර පුතේ රජවරු විවිධ රජවරු පාලනය කරලා තියෙනවා. මේ ඇවිල්ලා පුතේ අනුරාධපුර රාජධානියේ ස්වර්ණමය යුගය කියන්නේ අනුරාධපුර රාජධානියේ උච්චතම අවස්ථාව උඩව තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ. දුටුගැමුණුගේ කාලේ. හරිද? පැහැදිලිද? දුටුගැමුණු රජතුමාගේ කාලේ තමයි දැන් පණ්ඩුකාභය පටන් අරගෙන පොඩ හදාගෙන ගිහිල්ලා දුටුගැමුණු රජතුමාගේ කාලය වෙනකොට අනුරාධපුර රාජධානිය පුතේ සුපිරියටම තියෙනවා. සල්ලි තියෙනවා, මිනිස්සුන්ට දක්ෂ මිනිස්සු ඉන්නවා, පොත්පත් ලියවෙනවා, භික්ෂුන් වහන්සේලා ඉන්නවා, දාන දෙනවා, මාන දෙනවා, වේර විහාර හදනවා, මේ එලාරට සටන් කරනවා, එලාර පරාද කරනවා, මුළු ලංකාවම අල්ල ගන්න අනුරාධපුර රාජධානියේ උච්චතම අවස්ථාව. right? ඊට පස්සේ මයි පුතේ ඊට පස්සේ බිහි වෙච්ච පාලකයෝ එක්කෙනෙක්ටවත් මේ අනුරාධපුර රාජධානිය එහෙම නැත්නම් මේ රජතුමා ගොඩනගාගත්තු පුතේ පාලනය ගොඩනගාගත්ත රාජධානිය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ බිහි වෙච්ච හැම පාලකයන් පුතේ ටික තමන්ගේ අර තිබිච්ච ලොකු පාලන ප්‍රදේශ අඩු වෙමින් තමයි එන්නේ. පළවන විජයබාහු වෙන්නේ පුතේ මෙන්න මේ අන්තිම හරිය. right? මෙන්න මේ හරිය තමයි යා ඉපදෙන්නේ. අවසානම හරිය ඉපදෙන කෙනෙක්. මෙන්න මේ හරිය. right? අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනකොට අනුරාධපුර රාජධානිය පුතේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න ඕන මෙන්න තිබි තමයි පළවන විජයබාහු කියලා කුමාරයෙක් ඉපදෙන්නේ. right? මෙයා පුතේ නිකන් ඉන්නේ පළවන විජයබාහු කුමාරයාට පොඩි කාලේ කියන නම තමයි කිත්ති කුමාරයා. ආදරයට කියන්නේ කිත්ති කුමාරයා. ඔයාලට කියන්නේ සුදු නෝනා, චූටි පුතා, ලොකු පුතා, සංකුට්ටා. එහෙනම් අම්මලා ආදරයට කියන තාත්තලා ඒ වගේ පළවන විජයබාහු රජතුමාටමයි පුතේ කුඩා කාලේ හැදුන්නේ මේ කිත්ති කුමාරයා කියලා. මේ කිත්ති කුමාරයා පුංචි කාලේ ඉඳන්මයි පුතේ මෙයා ක්‍රමක්‍රමයෙන් යෞවනයටපත් වෙලා අවුරුදු 17ක් තිස්සේ පුතේ අර මේ අනුරාධපුර රාජධානියේ විනාශ කරමින් හිටපු චෝලයන් සමග පුතේ මෙයා සටන් කරනවා. සෙල්ලන්නේ අවුරුදු 17ක් යුද්ධයක් කරනවා කියන්නේ. අවුරුදු 17ක් තිස්සේ සටන් කරනවා, පැරදෙනවා, ආයි සටන් කරනවා, දිනනවා, සටන් කරනවා, පසුබහිනවා. සටන් කරනවා අවුරුදු 17ක් තිස්සේ පුතේ සටන් කරලා අවසානයේදී පළවන විජයබාහු රජතුමා පුතේ සියලු චෝලයන් පරාද කරලා ජයග්‍රහණය කරනවා. right? පළවන විජයබාහු රජතුමා ජයග්‍රහණය කරලා පස්සේ මෙයා කරන එතකොට කිත්ති කුමාරයා පළවන විජයබාහු ලෙස රාජ්‍යත්වයටපත් වෙනවා. එයා ජයග්‍රහණය කරලා පස්සේ පුතේ එයා කරන පළවෙනි වැඩේ තමයි අනුරාධපුර මෙතෙක් කාලයක් අනුරාධපුර තිබිච්ච තමන්ගේ රාජධානිය එයා අරගෙන යනවාමයි පුතේ පොළොන්නරුවට. ඊට පස්සේ තමයි පොළොන්නරුව රාජධානිය බිහි වෙන්නේ. දැක්කද? අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. අනුරාධපුර රාජධානිය තවදුරටත් පාලනය කරන්න බෑ. එතන හොඳ නගරයක් නැහැ කියලා පළවෙනි විජයබාහු තේරුම් ගන්නවා. මෙයා පුතේ අලුතෙන් රාජධානියක් ආරම්භ කරනවා. අනුරාධපුරය අතහැරලා ගිහිල්ලා පොළොන්නරුව කියන ප්‍රදේශය මූලික කරගන්නමින් අන්න බිහි වෙනවා පොළොන්නරුව රාජධානිය. ලංකාවේ දෙවෙනි රාජධානිය. right? පොළොන්නරුව රාජධානියේ පුතේ පොළොන්නරුවට තමන්ගේ රාජධානිය ගෙනියන්න තවත් ප්‍රධාන හේතුවක් තිබ්බා. පුතේ පොළොන්නරුව තියෙන්නේ අනුරාධපුර රාජධානියට වඩා ත්‍රිකුණාමලයට ළඟින්. අනුරාධපුරයට වඩා පොළොන්නරුව පිටලා තියෙන ත්‍රිකුණාමලයට ළඟින්. හරිද? ත්‍රිකුණාමලය ගත්තට පස්සේ පුතේ ත්‍රිකුණාමලය මෙන්න මේ හරියේ තිබිච්ච මුහුදු කලාපය හින්දා මෙන්න මේ හරියේ තිබිච්ච මුහුද හින්දා මේ පැත්තේ තිබිච්ච පුතේ රටවල් ටිකත් හින්දා මේ හරිය ඔය කාලේ වෙනකොට විශාල පුතේ අන්තර්ජාතික වෙළඳාමක් ගොඩනැගෙමින් තිබ්බේ. මතකනේ ගිය සතියේ පේපරේදී කතා කරා අන්තර්ජාතික වෙළඳාමක් ගොඩනැගෙමින් තිබ්බේ. පළවන විජයබාහු රජතුමා කල්පනා කරා මම අනුරාධපුරේ ඉන්නට වඩා පොළොන්නරුවට ගියොත් ත්‍රිකුණාමල වරායට මට ළඟයි. එතකොට මට එන ජාතිකයන්ගෙන් පුතේ කවුරු හරි විදේශ ජාතිකයෙක් කෙනෙකුනම් මට බඩු මිලදී ගන්නත් පුළුවන්. මගේ ද්‍රව්‍ය ඉතා ඉක්මනින් මේ විකුණන්නත් පුළුවන්. එහෙනම් මට විශාල ආර්ථික ලාභයක් ලබන්න පුළුවන් කියලා පළවන විජයබාහු රජතුමා කල්පනා කරලා පොළොන්නරුව තමන්ගේ පාලන ප්‍රදේශයේ විදිහට මෙයා තෝරගන්නවා. මොකද්ද? පළවන විජයබාහු ගැන කතා කරනකොට වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි අවුරුදු 17ක් තිස්සේ මගේ පුතේ යුද්ධ කරලා චෝලයන් පරාද කරලා දාලා ද්‍රවිඩයන් පරාද කරලා දාලා මෙයා මගේ පුතේ රාජ්‍යත්වයටපත් වෙනවා. මෙයාට පුංචි කාලේ කියන්නේ ආදරයට කීර්ති කුමාරයා.
කිත්ති කුමාරයා. කීර්ති කියලා සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා. කිත්ති කිව්වත් ප්‍රශ්නයක් නැහැ. කිත්ති තමයි හරි නම. කිත්ති කුමාරයා. කිත්ති කුමාරයා පුතේ මෙහෙම ඉඳලා මෙයා රජ වුණාට පස්සේ තමන්ගේ පාලන ප්‍රදේශය පුතේ අනුරාධපුරයෙන් අයින් කරලා පොළොන්නරුවට ගෙනිහිල්ලා අලුතෙන් රාජධානියක් ගොඩනගනවා. පොළොන්නරුවට රාජධානිය ගෙනියන්න ප්‍රධානතම මූලික වෙච්ච ප්‍රධානතම කාරණාවක් තමයි ත්‍රිකුණාමල වරායට පොළොන්නරුව ළඟින් පිටපු එක. මේ හින්දා බිස්නස් කරන්න මේ කට්ටියට ලේසි වුණා වරාය හරහා. ඒක තේරුම් ගත්ත පළවන විජයබාහු අනුරාධපුරේ ඉන්නේ නැතුව පොළොන්නරුවට ආවා. ඒ විතරක් නෙමෙයි මෙයා අවුරුදු 17ක් තිස්සේ යුද්ධ කරනකොට පුතේ මෙයාගේ රාජකීය පවුල ඇතුළු මෙයාට පුතේ බොහොම උදව් කරලා මෙයාව රැක බලාගත්ත තරිතයක් ඉන්නවා. එයා රාජ්‍ය නිලධාරියෙක්. රයිට්? රාජ්‍ය නිලධාරියෙක්. මෙයාගේ නම තමයි පුතේ ඔයාලා අහලා තියෙනවා සිත්තාරු බිම බුදල්නා. මෙයා පුතේ රජයේ හිටපු රාජ්‍යයේ හිටපු නිලධාරියෙක්. රාජ්‍ය නිලධාරියෙක් මෙයා. ඒ කියන්නේ රාජධානියේ වැඩ කරපු රාජ්‍ය නිලධාරියෙක්. මෙයා තමයි මයි පුතේ මේ අවුරුදු 17ක් තිස්සේ කිත්ති කුමාරයා හැංගිලා සටන් සංවිධානය කරනකොට සටන් කරනකොට රජතුමාට සපෝට් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එයාගේ රාජකීය පවුල බලාගෙන තියෙන්නේ මේ සිත්තාරු බිම බුදල්නා කියන පුද්ගලයා සහ පවුලේ උදවිය. අන්න රජතුමා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ මගේ පුතේ කළගුණ සැලකීමක් විදිහට මේ සිත්තාරු බිම බුදල්නාට එක එක වරප්‍රසාද දීලා තියෙනවා, ඉඩම් ප්‍රදානය කරලා තියෙනවා. රයිට්? මෙයාට පුතේ විවිධ සම්පත් දීලා තියෙනවා මේ Tamanට කරපු උදව්ව වෙනුවෙන්. විවිධ ආකාරයෙන් මේ සිත්තාරු බිම බුදල්නා කියන පුද්ගලයා සහ පවුලට රජතුමා කෘතගුණ සලකලා තියෙනවා. අන්නේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු හම්බ වෙනවා. පළවන විජයබාහු රජතුමාට අයත් පනාකඩුව තඹසන්නසෙන් ලියලා තියෙන්නේ සිත්තාරු බිම බුදල්නාට කරන ලද පරිත්‍යාග පිළිබඳව. මෙන්න පනාකඩුව තඹසන්නස මෙතන තියෙනවා. රයිට්? ඔයාලගේ ඇටයිල කියවන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. රයිට්? පනාකඩුව තඹසන්නස. පළවන විජයබාහු රජතුමා ගැන කතා කරනකොට මූලික වෙන්නේ ඔන්න ඔය කාරණා ටික. මොකද්ද මම ආයෙත් කෙටියෙන් මතක් කරනවා. කෙටියෙන් short and sweet අහගෙන ඉන්න. පළවන විජයබාහු රජතුමා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ පාලකයෙක්. රයිට්? පළවන විජයබාහු රජතුමාටමයි පුතේ පොඩි කාලේ කිව්වා කීර්ති කුමාරයා කියලා ආදරේට. කීර්ති කුමාරයා. මෙයා පුතේ අවුරුදු 17ක් තිස්සේ යුද්ධ කරලා සටන් කරලා චෝලයින් පරාජය කරලාමයි පුතේ මෙයා පුතේ රාජ්‍යත්වයට පත් වෙනවා. රාජ්‍යත්වයට පත් වෙලා මෙයා අනුරාධපුරයේ පාලන ප්‍රදේශයෙන් ඉවත් කරලා පොළොන්නරුව තමන්ගේ පාලන ප්‍රදේශයේ විදිහට තෝරාපත් කරගන්නවා. ඒකට තවත් මූලික හේතුවක් වුණා ත්‍රිකුණාමල වරායට පොළොන්නරුව ළඟින් පිහිටියම ඉන්න. ඒ මොකද මේ වෙනකොට නැගෙනහිර ඉන්දියානු කලාපයේ පුතේ ලොකු අන්තර්ජාතික වෙළඳාමක් තිබ්බා. ඒ වෙළඳාමෙන් විශාල ලාභ උපයන්න පුළුවන් කියලා රජතුමා දුර දක්නා නුවණෙන් දැනගත්තා. ඒකයි හේතුව වුණේ. රජතුමාට පුතේ රජ වෙන්න කලින් අවුරුදු 17ක් තිස්සේ උදව් කරපු මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයා රාජ්‍ය නිලධාරියෙක්. මේ මිනිස්සයාගේ නම සිත්තාරු බිම බුදල්නා කියන කෙනා තමයි මෙයාගේ නම. රජතුමා රජ වුණාට පස්සේ සිත්තාරු බිම බුදල්නා කියන පුද්ගලයා ඔහුගේ පවුලේ උදවියටත් පුතේ මෙයා කෘතගුණ සැලකීමක් වශයෙන් විවිධ වරප්‍රසාද ත්‍යාග ආදිය ප්‍රදානය කරා. මේ පිළිබඳව සඳහන් වෙනවා පළවන විජයබාහු රජතුමා විසින් ලියවන ලද එහෙම නැත්නම් පළවන විජයබාහු රජතුමාට අයත් පනාකඩුව තඹසන්නසේ. ඔච්චරයි තියෙන්නේ. right? හරිද? චෝලයන් සමග වසර 17ක දීර්ඝ සටනකින් පසුව පළමුවන විජයබාහු රජු මෙරට එක්සේසත් කළේය. කුඩා කාලයේදී මොහු කීර්ති හෙවත් කිත්ති කුමරු ලෙස හඳුන්වා ඇත. කිත්ති කුමරු කුඩා කාලයේදී රැකවරණය සලසන ලද්දේ රුහුණේ විසූ රාජ්‍ය නිලධාරියෙකු වූ සිත්තාරු බිම බුදල්නා විසිනි. මේ පිළිබඳව හා ඔහුට දුන් වරප්‍රසාද පිළිබඳව පළමුවන විජයබාහු රජුට අයත් පනාකඩුව තඹසන්නසෙහි දක්වා ඇත.
රට එක්සේසත් කිරීමෙන් පසු මේ රජු විසින් අන්න පුතේ ඔයා මේ රජු විසින් කියලා ලියලා විසින් කියන තැනට කමාවක් දාලා වෙන පෑනක් අරගෙන ලස්සනට තරු ලකුණු දාලා පල්ලෙහාට ලියාගෙන යන්න. ඔයාට පාඩම් කරන්න ලේසියි එතකොට. right වෙන පෑනකින් ලියන්න. වෙන පුතේ පළවෙනි තරු ලකුණ අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම. දෙවෙනි තරු ලකුණ පුතේ දෙවෙනි තරු ලකුණට එන්න. බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. තුන්වෙනි තරු ලකුණ ඉන්දියානු සාගරයේ නැගෙනහිර කලාපය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ත්‍රිකුණාමල වරාය උපයෝගී කර ගනිමින් පරිපාලනය සංවිධානය කිරීම. ඊළඟට අපිට තියෙන්නේ වැදගත් මාතෘකාවක් රාජ්‍යත්ව සංකල්පය. මොකද්ද මේ ලියන්න එපා රාජ්‍යත්ව සංකල්පය කියලා කියන්නේ කියලා අපි දැන් කතා කරමු. පුතේ මම ඔයාට කිව්වනේ හරිද? පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු වසඹ පළවන විජයබාහු තව ඉන්න ඕනනම් කියන්න පුළුවන් නිශ්ශංක මල්ල ගොඩක් කටිනෝ සද්ධාතිස්ස සේන ගොඩාක් කට්ටිය කියන්න පුළුවන්. ඔය කවුරු රජ මොන රජවර කෙනෙක් වුණත් පුතේ කවුරු වුණත් රජ වුණාට පස්සේ කවුරු වුණත් ඔය කියපු කවුරු වුණත් රජ වුණාට පස්සේ තමන් රජතුමායයි පුතේ හැඟෙන පරිදි ඒ කියන්නේ මම තමයි රජතුමා මම තමයි රජ විදියට ඔබ පාලනය කරන්නේ කියලා තමන්ගේ රාජ්‍යත්වය පුතේ වැඩි වෙන පරිදි තමන් රජ බවට පුතේ ජනතාවට වැඩිපුර දැනෙන්න මෙන්න මේ රාජ්‍යත්ව සංකල්පය භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් රජ වුණාට පස්සේ ඔයා හිතන්න තිස්ස කියලා රජ කෙනෙක් ඉන්නවා එයා රජ වෙනවා මගේ පුතේ. තිස්ස රජ වුණා. අපි දැන් කියනවා අපේ තිස්ස රජතුමා අනේ අපේ තිස්ස රජතුමා මෙන්න ටික කාලයක් යද්දි පුතේ තිස්ස රජතුමා නමට එකතු කරගන්නවා දේවානම්පියතිස්ස විශේෂ නාමයක් එකතු කරගන්නවා. අර පොඩි කාලේ අපි විශේෂ නාම ගැන ඉගෙන ගන්නේ දේවානම්පියතිස්ස. මෙයා නිකන් තිස්ස නෙවෙයි දේවානම්පියතිස්ස වෙනවා. ඒ කියන්නේ පුතේ දෙවියන්ට පියතිස්ස වෙනවා. මිනිස්සු කල්පනා කරනවා මෙයා දැන් තිස්ස නෙවෙයි මෙයා දැන් දේවානම්පියතිස්ස. ඒ කියන්නේ දෙවියන්ට ප්‍රිය වූ තිස්ස. එහෙනම් අපේ රජතුමා අපි කලින් ගරු බුහුමන් දැක්වුවට වඩා මේ රජතුමාට අපි ගරු බුහුමන් දක්වන්න ඕන. මේ රජතුමා අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකයි මේ දේවානම්පියතිස්ස නැත්නම් දෙවියන්ට ප්‍රිය වූ කියන කෑල්ලක් රජතුමාට ලබා දීලා තියෙන්නේ කියලා මිනිස්සු විශ්වාස කරන්න ගන්නවා. පුතේ ඒ කාලේ රජ කරපු රජවරු තමන්ගේ රාජ්‍යත්වය වැඩිපුර හුවා දැක්වීම සඳහා වැඩිපුර පෙන්වීම සඳහා මෙන්න මේ රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරලා තියෙනවා. ඇයි නිරන්තරයෙන් මේ වගේ රාජ්‍යත්ව සංකල්පයක් භාවිතා කරලා තියෙන්නේ? පුතේ රජ කෙනෙක්ගේ කාර්යය තමයි රජ වුණාට පස්සේ ඒ පාලන ප්‍රදේශය එහෙම නැත්නම් රටේ ඉන්න මිනිස්සු ටික ආරක්ෂා කරන්න ඕන. ඒ රටේ පුතේ ආක්‍රමණ එනවා නම් ආක්‍රමණ වලින් මිනිස්සු ටික ආරක්ෂා කරගෙන ආක්‍රමණය ජයග්‍රහණය කරන්න ඕන. right ආක්‍රමණය පරාදය වැඩක් නැහැනේ. ඒකට මිනිස්සුත් පරාදයිනේ. ආක්‍රමණ ජයග්‍රහණය කරන්න ඕන පුතේ සාර්ථකව මුණ දෙන්න ඕනේ ඒවට. ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ පුතේ ආගමික තත්ත්වය දියුණු කරන්න ඕන. විහෙර විහාර හදන්න ඕන පුතේ මේ බෞද්ධ මිනිස්සුන්ගේ. ඊට පස්සේ අනිකුත් ආගමික මිනිස්සු ඉන්නවා නම් ඒ කට්ටියන්ගේ මේ විහෙර ඒ කට්ටියන්ගේ බෞද්ධ මේ ඒ කට්ටියන්ගේ සිද්ධාස්ථාන නිර්මාණය කරන්න ඕන. රට දියුණු කරන්න ඕන. ආර්ථික ලාභ ලබන්න ඕන. රජ කෙනෙක් කියලා නිකන් රජ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. රජ කෙනෙක් කියන පුතේ වගකීමක්. අපි හැමෝටම රජ වෙන්න බෑනේ. අපි හැමෝටම රජ වෙන්න බැරි හින්දා අපි එක කෙනෙක් රජ කෙනෙක් විදිහට පත් කරගන්නවා. ඒ අපිව බලා ගන්න. අන්න පුතේ අන්නේම රජ වුණු රජ කෙනෙක් නිරන්තරයෙන් තමන්ගේ රාජ්‍යත්වයේ වැඩිපුර පෙන්වන්න මෙන්න මේ කියන රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරා. මොනවද මේ කට්ටිය භාවිතා කරලා තියෙන රාජ්‍යත්ව සංකල්ප? පුතේ දේවත්ව සංකල්ප මේ කට්ටිය තමන්ගේ නමට ඈඳගෙන භාවිතා කරලා තියෙනවා. මම අර කිව්වේ දේවානම්පිය දේවත්ව සංකල්පයක් ඒක.
මිනිස්සුන්ගේ ඔළුවට යනවා පුතේ රජතුමා දෙවියෙක් වගේ කියලා. තව උදාහරණයක් කියන්නද? මින්නේරිය දෙවියෝ කියලා කියන්නේ ඔය. මහසෙන් රජතුමා පුතේ වැවක් හදලි වෙරලා මින්නේරිය වැව හදලි වෙරලා පුතේ මේ මින්නේරිය වැව දිහා බැලුවාන් පස්සේ මිනිස්සුන්ට පුතේ මේක එකපාරටම හිතුණා මේක මාර වැඩක් නේ. මේක දෙවියෙක් කරන්න පුළුවන් වැඩක්. මේක අපේ රජතුමාට දෙවියන්ට වගේ සලකන්න ඕන. අන්න පුතේ මින්නේරිය දෙවියෝ එහෙම නැත්නම් මහසෙන් දෙවියෝ කියලා පුතේ රජතුමාට ආමන්ත්‍රණය කරන්න ගත්තා. රජතුමාත් පුතේ ඒක හොඳට බාර අරගෙන විරාජමානව වැජඹුණා. රජතුමාට කියන්න තිබ්බනේ නෑ නෑ එහෙම කියන්න ඕනේ නෑ. මට මහසෙන් කියලා මම කතා කරන්නකො කිසි අවුලක් නෑ කියලා කියන්න තිබ්බනේ. එහෙම කිව්වේ නෑ. එයත් ඒක බාරගත්තා. අදටත් පුතේ වියලි කලාපවල මින්නේරිය දෙවියන්ට පුතේ දේවාල හදලා තියෙනවා අදටත්. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. right? අන්න පුතේ දේවත්ව සංකල්ප තමන්ගේ නමට ආරූඪ කරගත්තා මෙන්න මේ කියන රජවරු. ඊට අමතරව පුතේ බෝධිසත්ව සංකල්ප. බෝධිසත්ව සංකල්ප කියන්නේ පුතේ බෝධිසත්වයෙක් කියලා කියන්නේ බුදු වෙන්න පෙරම් පුරන කෙනෙක් නේද? බෝධිසත්වයෙක් වුවම අපි පුතේ ඊටමත් ගෞරව කරනවා, ඊටමත් භක්තියෙන් සලකනවා. ඒ වගේ සංකල්පත් පුතේ සමහර රජවරු භාවිතා කරලා තියෙනවා. ජනතාවගේ වැඩිපුර භක්තියක් ගන්න, මම හොඳ දැහැමි විදියට රට පාලනය කරනවා කියලා ජනතාවට දැනුම් දෙන්න. පුතේ මේ වගේ සංකල්ප වලට අමතරව සක්විති එහෙම නැත්නම් චක්‍රවර්ති. පුතේ චක්‍රවර්ති සක්විති කියලා කියන්නේ සමස්ත ලෝකයටම රජ කියන එක. දැන් ලංකාවට විතරක් රජ වෙලා මදි. එයාට පුතේ ඉන්දියාවට රජ වෙන්නත් ඕනේ, ඉන්දියාවට විතරක් රජ වෙලත් මදි. ඇෆ්ගනිස්තාන රජ වෙන්නත් ඕනේ ඒත් මදි. යුරෝපයේ රජ වෙන්නත් ඕනේ ඒත් මදි. ඒ හින්දා මෙයා භාවිතා කරනවා සක්විති රජ චක්‍රවර්ති කියලා. සමහර රජවරු තමන්ගේ නමට පුතේ චක්‍රවර්ති කියන නමක් භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව පුතේ පතිරාජ, පර්වත, වීරත්ව ඔය වගේ විවිධ නම් භාවිතා කරලා තමන්ගේ රාජ්‍යත්වය පුතේ වැඩිපුර හුවා දක්වලා තියෙනවා. ඕක තමයි රාජ්‍යත්ව සංකල්පය කියලා කියන්නේ සරලවම ඔච්චරයි. උතනින් යාර දෙයක් නැහැ. right? එතකොට අපි මේක ලියාගමු මේ වගේ දේවත්ව සංකල්ප, බෝධිසත්ව, චක්‍රවර්ති, ඊට පස්සේ වීරත්ව, පර්වත රාජ කියලා තියෙන එක කට්ටියට මේ වගේ සංකල්ප විසින් පුතේ මේ වගේ සංකල්ප මේ තමන්ගේ නමට දාලා හඳුනාගත්ත රජවරු කවුද කියලා අපි මේවා ලියාගමු. ඔච්චරයි තියෙන රාජ්‍යත්ව සංකල්පය. සමහර රජවරු මගේ පුතේ ඒ රජතුමාගේ නමට පස්සේ ස්වාමින් වහන්සේ කියලාත් වෙලාගෙන තියෙනවා. ඒ වගේ රජවරු ජීවත් වෙලා තියෙනවා. රාජ්‍යත්ව සංකල්පය කියන එක නරක නෑ, හොඳයි. රජතුමා මොන වගේ පුද්ගලයෙක්ද, රජතුමාගේ ප්‍රෞಢත්වය මොන වගේද කියලා ජනතාවට ඒත්තු ගන්නන්න තමයි රාජ්‍යත්ව සංකල්පය ඒ කාලෙදී භාවිතා කරලා තියෙන්නේ. හැබැයි හැම එකටම මේ දැම්මට කමක් නැහැ, පුළුවන් වෙන්න ඕන. හොඳේ උල දිනව නැත්තම් රිසල්ට් එනකොට උල තියලා හරියන්නේ නැහැ. දැන් බොලවට වෙන මොකක් හරි දඩුවමක් දෙන්නවා. කසපාරවල් තමයි දැන් ගන්න වෙන්නේ. හැමදාම උල දිනවනේ. දැන් ඒක ගානක් නැති වෙලා. අවුලනේ තියන්නේ, අවුලක් නැහැ. ඒක අවුලක් නැහැ. එහෙම සීන් එකේ දැන් ඉන්නේ නේ. හරි, වෙන දඩුවමක් දෙන්නම් අදින් පස්සේ. හරි. එහෙනම් අපි ලියා ගන්නවා අනුමාත්‍රකාවක්. රාජ්‍යත්ව සංකල්පය දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසු බිහි වූ රජවරුන් යුතුයකම් කිහිපයකි. එනම් කියලා ලියලා මගේ පුතේ කමාවක් දාලා පල්ලෙහාට තරු ලකුණු දාලා ටක් ගාලා වෙන පෑනකින් ලියාගෙන යමු රජවරුන්ගේ යුතුයකම් ටික. පළවෙනි තරු ලකුණ. රට ආර්ථික වශයෙන් දියුණු කිරීම, රටවැසියා ආරක්ෂා කිරීම. ඊළඟ එක ලියන්න. සතුරු ආක්‍රමණ වලින් රටවැසියා ආරක්ෂා කිරීම. ඊළඟ එක ලියන්න මගේ පුතේ. වැව් අමුණු කමා වෙහෙර විහාර ඉදිකිරීම ආදිය දැක්විය හැක. ලියන්න. රජවරුන් තමන්ගේ ක්‍රියාකලාපය වඩා උච්ච ලෙස, ඒ කියන්නේ පුතේ වැඩියෙන් පෙන්වනවා කියන එක, වඩා උච්ච ලෙස පෙන්වීමට රාජ්‍යත්වය පිළිබඳව විවිධ සංකල්ප භාවිතා කළේය. එනම්
එනම් කියලා ලියලා කමාවක් දාලා වෙන පෑනකින් ලස්සනට අපි ලියා ගන්නවා සංකල්ප ටික. දේවත්ව පළවෙනි තර ලකුණ. දේවත්ව මේ තියෙන්නේ. දේවත්ව සංකල්පය භාවිතා කරා. ඊළඟ සංකල්පය මගේ පුතේ බෝධිසත්ව. ඊළඟ සංකල්පය පර්වත රාජ වීරත්ව. ඊළඟට ලියන්න පුතේ චක්‍රවර්ති ආදීය වේ. ඔයා පුතේ අංක 1 දාලා ලියන්න. අංක 1 දාලා. හරිද? අංක 1 දාලා ලියන්න පුතේ දේවත්ව හා බෝධිසත්ව සංකල්පය කියලා. දඹුලු විහාරයේ පර්වතයක ඇති සෙල්ලිපිය පිහිට වූ කූට කන්න අභය රජු තමන් හඳුන්වා ඇත්තේ නරේශ්වර හෙවත් නර ඉසෙර ලෙසයි. එහි තේරුම නරයින්ට ඊශ්වර දෙවියන් නරයින්ට ඊශ්වර දෙවියන් යන්නයි. ඒ කියන්නේ මගේ පුතේ මිනිස්සුන්ට ඊශ්වර දෙවියන් කියන අදහස.